දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පින්නතුනි ඔක්කොම ආදාහනය කළා ආනන්ද හාමුදුරුවෝ ජේතනාරාමයට වඩිනවා දැන්. කුසනානර ඔක්කොම ආදාහනය කළා බුදුහාරගේ දේහය අවසන් කටයුතු බොහොම ගෞරවාන්විත විදිහට කළා ආනන්ද හාමුදුරුවෝ ජේතනාරාමයට වඩිනවා. ඒ වඩිනකොට මිනිස්සු මගදී අහනවලු කොහොමද බුදුහාමුදුරුවෝ කියලා. දෙන්නේ කොච්චර දුක හිතෙන්නේ නැද්ද? අපේ වුණත් අම්මා තාත්තා මැරිලා පාංශකූලේ දීලා ගෙදර සුසාන භූමියට ගිහිල්ලා තාත්තම්ම වලදාලා හරි ආදාහනය කළා හරි පුච්චලා හරි දෙයනේ ගෙදරනකොට මිනිස්සු අහනව නම් මගදී කොහොමද අම්මා කියලා නේ කොහොමද තාත්තා කියලා කොච්චර දුක හිතෙනවද? ඉතින් ඒ වගේ සෑම දුකක්ම දරාගෙන මගදී අහන ප්‍රශ්න වලටත් යන්තම් උත්තර නොදී ආනන්ද හාමුදුරුවෝ දැන් වඩිනව බුදුහාමුදුරන් ගන්ධ කුටියට ජේතනාරාමයට වැඩම කරලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් ගන්ධ කුටියේ දොර ඇරියා. ඒ කියන්නේ සෑහෙන කාලයකට පස්සේ මේ ඇයිද යන්නේ ගමන් මගත් දැන් එතනින් එදා ඒ කුටිය වහලා ආනන්ද හාමුදුරුවොත් එක්කමනේ වැඩියේ ගම් නියම් ගම් පහු කරගෙන එහෙම ගිහලා ආදාහනෙත් කරලා ධාතුන් වහන්සේලාත් දැන් බෙදලා දීලා ඔක්කොමත් කරලා ජේතනාරාමයට තනියම වැඩලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාරන් ගන්ධ කුටියේ දොර ඇරියා. අපේ පුදුම සුවඳක් තිබුණේ. කාගේ සුවඳද? බුදුහාමුදුරන්ගේ සුවඳ. බුදු සුවඳ. දේශනාවේ කියනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නැතත් පුරා 3 මාසයක් භාගතුන් වහන්සේ හිටියා වගේම උපස්ථාන කළාලු. බුදුහාමුදුරුවෝ නෑ උණුපෙන් හදලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමිනී භාගතුන් වහන්සේ දැන් ස්නානය කරන වෙලාවයි කියලා. සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියපු ටික නෙවෙයිනේ කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියපු ටික නෙවෙයිනේ කරන්නේ. ඕවද බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ. උන්වහන්සේ කියනවා වැත්නේ බුදුහාරු කියපු ටිකත් මම දන්නවා නොකියපු ටිකත් මම දන්නවා. මමයි අවුරුදු 25ක් හිටියේ බුදුහාඳුරු ගාව. මටයි මේකේ දුක තියෙන්නේ. මගේ හිතේ තියෙන දුක යනකම් මම මේ ටික කරනවා කිව්වා. ජීවමාන සංඥාවෙන්. ලස්සනයි පින්නතුනි. ජීවමාන සංඥාවෙන් බුදුහාමුදුරු හිටිය වගේ මම බුදුන්ට සලකනවා කිව්වා. හැබැයි මම මේක හැමදාම කරන්නේ නැහැ. මගේ හිතේ තියෙන දුක යන්න මම මේ දේ කරන්න කිව්වා. 3 මාසයක් කළා ඒක. මම කිව්වේ නේ හරිම ලස්සනයි සිද්ධියක් පින්නතුන හිතින් මවා ගත්තාම කිව්වේ ජීවමාන සංඥාවෙන් ආනන්ද හාමුදුරු බුදුහාමුදුරන්ට සැලකුවා නම් අද වුණත් අපිට ජීවමාන සංඥාවෙන් බුදු කෙනෙකුට සලකන්න බැරි කමක් නෑ පින්නතුනේ. දැන් සමහරු සුගත චීවරේ හදලා සුගත චීවරේ මහලා වස් කාලේ ඒ විදියට භාගතුන් වහන්සේ ඒ සෑම දෙයකම දිනුනේ ශ්‍රද්ධාවනේ. සුගත චීවරය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. ඒ සුගත චීවරය මේ අපි පොරොන සිවුරට වැඩිය පින්නතුනේ විශාලයි. මැස්ම වෙනසක් නැහැ. නමුත් අපි පොරොන සිවුරට වැඩිය සුගත චීවරය විශාලයි. එතකොට සුගත චීවරයක් හදලා සුගත චීවරයට වන්දනා කළයි කියලා කවදාවත් ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ. ඒ තුල තියෙන ශ්‍රද්ධාව. මම මේ කිව්වේ හැම දෙයක්ම මතක තියාගන්න ඒ ශ්‍රද්ධාව කෙලවර කරන්න පින්නතුනේ ප්‍රඥාවෙන්. ලස්සන බුදු කෙනෙක්ගේ අසරිය ගැන කතා කරනකොට පුදුමාකාර පින්නතුනේ ශ්‍රද්ධාවක් ඒ වගේම ශාස්ත්‍රෝ ගෞරවයක් මේ සෑම දෙයක්ම ශ්‍රද්ධාව මහා පුදුමාකාර විදියට පින්නතුනේ උපදින බුදු කෙනෙක් කතා කරනකොට. ඒකයි කිව්වේ බුද්ධ කාලේ සමහර මිනිස්සු බුදුහාඳුරු දැක්ක පමණින් පැහැදුනා. බණපදයක්වත් අහන්න නැතුව. හැබැයි මිනිස්සු ඒකෙන් ශ්‍රද්ධාව දියුණු කරගෙන බොහෝ දෙනෙක් පින්නතුනේ ඒක ප්‍රඥාවෙන් කෙලවර භාවයටපත් කරගත්තා. ඒ නිසා අපි කරන සෑම ආමිෂ පූජාවකම ප්‍රඥා පැත්තක් නැත්තේ නෑ. තියෙනවා. නමුත් ආමිෂයටම ගිජු වෙච්ච හිතක් තියෙන අපිට ඇත්තට මේ ප්‍රඥා පැත්ත පින්නතුනේ වැඩි පේන්නේ. පහනක් පත්තු කළත් ඒකෙත් ප්‍රඥා පැත්තක් තියෙනවා. මලක් පූජා කළත් ඒකෙත් ප්‍රඥා පැත්තක් තියෙනවා. ඇයි? පුප්ප මෙලායති යත ඉදම් මේ කායව තතයති විනාශ භාවං. නේ? ඒතර මල් පූජා කිරීම තුළ තියෙන ශ්‍රද්ධාවයි. නමුත් මේ මල් ටිකට වෙන දේ නුවණින් අවබෝධ කරගෙන කායව තතයති විනාශ භාවං. මේ කය විනාශ වෙන බව තුළ අවබෝධය නම් එතන තියෙන්නේ මොකද්ද? අන්න ප්‍රඥාව. අපි මලක් පූජා කරනකොට මලක ලක්ෂණ දැක්කට අපි මලේ අනිත්‍යතාවය දැකලා මල් පර වෙනව දැකලා අපි ජීවිතයට එකතු කරගන්නේ අඩුවෙන්. වරදක් දෝෂයක් කියනව නෙමෙයි. කවුරු හෝ වේවා පින්නතුනේ බුදුහාඳුරු දේශනා කළේ ප්‍රඥා පැත්තවද අනිත් එක